සුබ දවසක් වේවා මගේ හිතෝතුනි. මේ දිනවල ඔබ නිතර රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ඇසෙන නොපුරුදු වචනයක් එල්නිනෝ තත්ත්වය කියන්නේ මොකක්ද? ඒ තුළින් ඇතිවන කාලගුණික විපර්යාස සහ මහජන සෞඛ්‍ය පැත්තෙන් මොන වගේ බලපෑමක්ද මේ එල්නිනෝ තත්ත්වය ඇති කරන්නේ කියලා වැදගත් වෙන කරුණු ටිකක් මම අද ඔබ වෙත අරන් එනවා. තවමත් මගේ channel subscribe කරලා නැත්නම් subscribe කර මම සමග නිරතුරුව රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. තවත් අයෙක් දැනුවත් කිරීම සඳහා මෙම වීඩියෝ ෂෙයා කරන්න. අධික වැසි, හිම කුණාටු, ගම් වතුර, නියගාදී අයහපත් කාලගුණික තත්ත්වයන් ඇති කිරීමට සමත් ක්‍රියාවලියක් ලෙස එල්නිනෝ තත්ත්වය හඳුනන්න පුළුවන්. මෙහිදී පැසිෆික් සාගරයේ මතුපිට සෑම වසර 3-5 අතර කාලයකට වරක් විශාල උණුසුම් ජල මතුපිටක් නිර්මාණය වෙනවා. මේ තත්ත්වය ඇති වෙන්න බලපාන්නේ සමකය ආශ්‍රිත මූදේ දියවැල්වල රටාව වෙනස් වීම නිසා කියලා සොයාගෙන තියෙනවා. ඒ නිසා මේ කාලයේදී නැගෙනහිර පැසිෆික් කලාපීය රටවල් ආසන්නයේ සාගරයේ උෂ්ණත්වය ඉහළ ගොස් සාමාන්‍ය වායු පීඩනය හා සුළං රටාවේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එම රටවලට අධික වැසි, සුලිසුළං හා ගම් වතුර තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වෙන්නේ බටහිර පැසිෆික් සාගරයේ පිහිටි රටවලට නියගේ හා ලැබුගිනි වැනි අයහපත් කාලගුණික තත්ත්ව ඇති කිරීම. මෙම එල්නිනෝ තත්ත්වය අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලටද බලපෑම් ඇති කරනවා. එල්නිනෝ කියන වචනය ඉස්පාඤ්ඤ වචනයක්. ඒ තේරුම වන්නේ පිරිමි දරුවා කියලා වුණත් බොහෝ විට නත්තල් සමයේ එල්නිනෝ ක්‍රියාවලිය ආරම්භ වන නිසා ක්‍රිස්තු දරුවා කියලා මේ ලෝකය හඳුන්වනවා. ඉතින් හිතවතුනි, මේ එල්නිනෝ තත්ත්වය අවසන් වීම සමගම ලානිනා කියලා තත්ත්වයකුත් ඇති වෙනවා. මෙහිදී එල්නිනෝ තත්ත්වය මගින් අධික උෂ්ණත්වයක් හටගත් ප්‍රදේශවල ශීත කාලගුණික තත්ත්වයක් ඇති කිරීම ලාල්නා මගින් සිදු කරනවා. එල්නිනෝ තරම් ප්‍රචණ්ඩකාරී වෙන්නේ නැති තත්ත්වයක් වුණත් බොහෝ රටවලට සිදුවන යහපත නම් සාගරයේ මත්ස්‍ය සම්පත ඉහළ යාම නිසා ආර්ථික වාසි සැලසෙනවා. ඒ වගේම ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වලට ලානිනා බලපෑමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබීම මගින් ඒ රටවල් වල කෘෂි කර්මාන්තයට එය යහපත් අයුරුම් බලපානවා. ඒත් ලානිනා සංසිද්ධියේ කුණාටු ඇස ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ ලානිනා තත්ත්වය හේතු නිසා අධික වර්ෂාව, ගම් වතුර, අකුණු කුණාටු ආදී ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ලානිනා කියන ස්පාඤ්ඤ භාෂාවෙන් අර්ථ දක්වන්නේ පුංචි දැරි යන අදහස. කෙසේ හෝ මෙම තත්ත්වයන් දෙක ව්‍යාකාරයේ පවතින වසරකට ආසන්න කාලයක් පමණ. ඔබට මතක නම් එල්නිනෝ තත්ත්වය නිසා ලංකාවත් මුළු ලෝකයක් දැඩි නියගයකට මුහුණ දුන්නා 2015-2016 අතර කාලයේදී. හිතවතුනි, දැන් මම කතා කරේ මේ එල්නිනෝ සහ ලානිනා කියන තත්ත්ව දෙක මොකක්ද කියලා. ඒ ඔබේ සාමාන්‍ය දැනුම සඳහා. දැන් අපි බලමු මේ එල්නිනෝ තත්ත්වයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්න මොන වගේ බලපෑම්ද ඇති කරන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු වලට අනුව එල්නිනෝ නිසා දැඩි නියගය හා ඒ ආශ්‍රිත ආහාර අනාරක්ෂිතභාවය, ගම් වතුර, වැසි හා උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් රෝග පැතිරීම, මන්ද පෝෂණය, තාප ආතතිය හෙවත් හීට් ස්ට්‍රෝක් වැනි තත්ත්වත් බහුලව ඇති වෙනවා. ඒ වගේම බහුලව ශ්වසන රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඔබට වැටහෙනවා ඇති නේද? මේ දිනවල ලංකාවටත් අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතිනවා. ඒ වගේම අධික තීව්‍ර සූර්ය රශ්මියක් පතිත වෙනවා. ඉතින් ඒ නිසා ශරීරයට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමට පැමිණලා තියෙනවා. මේ තත්ත්වය නිසා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතාම වැදගත් වෙනවා. එම ආරක්ෂිත ක්‍රමවේද ලෙස වැඩබිම්වල සේවය කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම නිවෙස්වලදී වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීමත්, උඩා දරුවන් වාහන තුල තනිව රඳවා යෑමෙන් වැළකීමත් හරිම වැදගත්. එලිමහනේ අධික වෙහෙසකාරී කටයුතු අවම කිරීමත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, සුදු හෝ නිල් පැහැති ඇඳුම් භාවිතා කිරීමත් ඉතාමත් වැදගත්. දවසේ උදේ 10 සිට සවස 3 දක්වා කාලය ඉතාමත් අවදානම් කාලය බැවින් එම කාලය තුල සූර්ය රශ්මියට නිරාවරණය නොසිටීමෙන් ඉතාමත් වැදගත්. ජලය හා ලවණ සහිත දියර වර්ග පානය කිරීම හරිම වැදගත්. මෙහිදී ජීවනී, දෙහිබීම, දොඩම්බීම, තැඹිලි, කුරුම්බා වැනි පාන වර්ග ඉතාමත් යෝග්‍යයි කියලා සොයාගෙන තියෙනවා. ඔබ කඩවල වලින් මිලදී ගන්න කෘත්‍රිම බීම් වර්ග භාවිත කිරීමෙන් වැළකී සිටින්න ඕන. ඉතින් මගේ හිතවතුනි, දැනට බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ලෝකයේ තුල කෙටි කලකදී එල්නිනෝ තත්ත්වයක් නැවතත් ඇති වෙයි කියලා. ඒ නිසා මේ පිළිවෙල අවධානයේ සිටින ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මේ දිනවල ලංකාවට ලැබෙන අධික සූර්ය රශ්මියෙන් ඔබත් ඔබේ දරුවනුත් ඔබේ හිතොතුන් වගේම ඔබේ සුරතල් සතුන්ද ආරක්ෂා කරගන්න කියලා මම නැවතත් මතක් කරනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම අද ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.